ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගන්න 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී අවස්ථාවක් ලැබෙයිද? ශ්‍රී ලංකා පළවෙනි තරග දෙකම ජයග්‍රහණය කරා බලාපොරොත්තු වෙච්ච විදිහටම අයර්ලන්ත තරගයේදී යම්කිසි තරගයක් ඔවුන්ට ලැබුණා. නමුත් ඕමාන තරගයේ විශිෂ්ට විදිහට ජයග්‍රහණය කළා. ඔවුන් දැන් පළමු තරග දෙකම ජයග්‍රහණය කරලා ඉන්නේ. තුන්වන තරගයට අද ක්‍රීඩා කරන්න නියමිත වෙලා ඉන්නවා ඕස්ට්‍රේලියාවත් එක්ක. මේ තරගය අතිශය තීරණාත්මකයි. හේතුව ඕස්ට්‍රේලියාව සිම්බාබ්වෙට පරාජය වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ තරගයේ පරාජයට පත්වන ඕස්ට්‍රේලියාව තරගාවලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. සහ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කළොත් තමන්ගේ සුපිරියට දෙනාගේ ස්ථානය කෙලින්ම තහවුරු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක යුරේෂ්ක ඇවිල්ලා ඉන්නවා මැදිරියට සූදානම් කතා කරන්න ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියාව තරගයේ සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට මොකද වුනේ? ඔස්ට්‍රේලියාවට ඇත්තට මම පෞද්ගලිකවම හිතුවේ නෑ ඔස්ට්‍රේලියාව පරාජය වෙයි කියලා. මොකද ඔස්ට්‍රේලියාව ගත්තොත් දැන් ගොඩක් ක්‍රීඩකයෝ ආබාධවලට ලක් වෙලා ඉන්නේ. ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස්, මිච් මාර්ෂ් ක්‍රීඩා කරේ නෑ. ඒ වුණත් ඔස්ට්‍රේලියාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ මම හිතනවා සිම්බාබ්වේ ක්‍රීඩකයෝ එක්ක සාපේක්ෂව ගත්තාම අත්දැකීම් කියන දේ හොඳටම ප්‍රමාණවත් කියන එක. සිම්බාබ්වෙටත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක සාපේක්ෂව ගත්තාම මොකද මේ හැම ක්‍රීඩකෙක්ම ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රීඩා කරනවා සහ ලෝකෙ වටේම ටෙස්ට් ක්‍රීඩා කරනවා. ලීග් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. අපිට අර 20යි 20 අත්දැකීම් පන්දුවාර 20 ක්‍රිකට් අත්දැකීම් කියන එක මේ ජාත්‍යන්තර අත්දැකීම් කියලා දැන් ලඝු කරන්න බෑ. දැන් ඔය ලඝු කරන්න බෑ ජාත්‍යන්තර අත්දැකීම් කියලා. ඉතින් මේ හැමෝම ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රීඩා කරනවා. විශේෂයෙන්ම ගත්තොත් ජොස් ඉංග්ලිෂ් ඊට පස්සේ ග්ලෙන් මැක්ස්වෙල් මේ හැමෝම IPL පවා ක්‍රීඩා කරනවා. ඉතින් මේ ශ්‍රී ලංකාව මේ කලාපයේ උන්ට අත්දැකීම් නැහැ කියන්නත් බෑ. උන් අත්දැකීම් තියෙනවා. ඒ නිසා නමුත් සිම්බාබ්වේ ඇත්තටම ක්‍රෙඩිට් එක දෙන්න ඕන හොඳින්ම ක්‍රීඩා කරා. අනිවාර්යෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම මේ ශ්‍රී ලංකාව ඔස්සේ තරගකට කලින් විනාඩියක් මේක කතාර සිම්බාබ්වේ කණ්ඩායම පන්දු යැවීම අතින් පිටිකරන උණු කඩලු දෙකක් පමණයි දෙකයි විශේෂයෙන්ම මම බ්‍රයන් බෙනට් එක්ක හොඳම ඉනිමක් තමයි බ්‍රයන් බෙනට්. ඒ කියන්නේ කිසිම කලබලයක් තිබුණේ නැහැ. යා තමයි ඉනිම අපි කියන අර හොඳට හෝල්ඩ් කරන් හිටින එක පැත්තක්. සිම්බාබ්වේ කණ්ඩායම තනතිරු හොඳට ක්‍රීඩා තේරුම් අරගෙන ආවේ. ලකුණු 150ක් 160ක් කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක් කියලා දැනගෙන ඔවුන් මේ ලකුණු ගන්නට කලබලයක් නැතුව ගමන් කළා. අනිවාර්යයෙන්ම 100 සෑහෙන හොඳින් කරා. සිකන්දර් රාසා කාසියවාසීදීත් කිව්වේ ලකුණු 160ක් තමයි ටාගට් කරන්නේ කියලා. මොකද තමන්ගේ කණ්ඩායමේ ඉන්න පන්දු යැවීමේ ශක්තිය ගැන සිකන්දර් රාසා හොඳින්ම දන්නවා. එතකොට පන්දු යවන්න වේග පන්දු යවන්න විශේෂයෙන්ම හොඳ ෆෝම් එකක හිටියා. මුසරබානි, බ්‍රැඩ් ඩෙවන්ස් ක්‍රීඩා කරේ නැහැ. ඒ වුණත් පන්දු යවන්න හොඳ ෆෝම් එකක හිටියා. ඒ නිසාම ලකුණු 160ක් වගේ ප්‍රමාණයක් ඉතාමත් ප්‍රමාණවත් කියන මතය ඒගොල්ලෝ හිටියා. ඉතින් පිටිකරුවොත් ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත්ත හොඳ ආරම්භයක් ලැබුණා. විශේෂයෙන් පවර් ප්ලේ අවස්ථාවේ පළමු පන්දුවර 6 කඩුලක් ලබා දෙන්න නැතුව ක්‍රීඩා කරා. ඉතින් රයන් බර්ල් ඊට පස්සේ ඇවිල්ලා හොඳ පාර්ට්නර්ෂිප් එකක් දානවා. ඊට පස්සේ සිකන්දර් රාසා, බ්‍රයන් බෙනට් හොඳින් තරගයේ අල්ලීම අවසන් කරා. 169ක් කියන්නේ හොඳ ගාන. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ අපි දන්නවා ගොඩක් බවුන්ඩරිස් ලොකුයි. 6-4 පහරවල් එල්ල කරන්න ලේසි නෑ. නමුත් මේ සිම්බාබ්වේ කණ්ඩායම ඉනිමේ එල්ල කරපු එකම 6 පහර එල්ල කරන්න ඉනිමේ අවසාන පන්දුවේ සිකන්දර් රාසා. එතකොට ඔවුන් ලකුණු දෙක වැගෙන් ලබාගත ගොඩක් අවස්ථාවල රනින් බිට්වීන් ද විකට්ස් මෙතන ඉතාමත්ම හොඳින් තිබුණා. ඉතින් මේ සිම්බාබ්වේ කණ්ඩායම අපි දැක්ක හරිම ඕගනයිස් බැට් කරා. ඒ බැට්ස්මන්ලා හතර දෙනා විකට්ස් දෙකයි ගියේ. ඒ අතර වාරේ දැන් අපි සිම්බාබ්වේ තරගයේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගයට එමු ඉරෙක්ෂන් මේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගයේ දැන් පරිදි පල්ල කැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. අපි දන්නා ප්‍රේමදාස ගැන අපි කලින් කතා කරේ. ප්‍රේමදාස තමයි ඕස්ට්‍රේලියාව සිම්බාබ්වට පරාජයට පත් වුණේ. හැබැයි ප්‍රේමදාස වගේ තනතිරුවක් නෙවෙයි අපිට සාම්ප්‍රදායිකව පල්ල කැලේ දකින්න ලැබෙන්නේ. පල්ල කැලේ සාමාන්‍යයෙන් ප්‍රේමදාසට වඩා පිටිකරුවන්ට හිතකර තත්ත්වයක් තියෙනවා. පිටිකරුවන්ට හිතකරයි වගේ තමයි බවුන්ඩරි ලයින්ස් ගත්තත් ප්‍රේමදාසට වඩා තරමක් කුඩයි. පල්ල කැලේ. නමුත් විශේෂ දෙයක් තියෙනවා පල්ල කැලේ ක්‍රීඩාංගණයේ මේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ තරඟ ගත්තාම දැන් තරඟ 4කදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරලා තියෙනවා පල්ලේ කැලේ. මේ 4න් 3ක්ම ශ්‍රී ලංකාව තමයි ජයග්‍රහණය කරන්නේ. ඔයාලට මතක නම් 2011 ටීඑම් ඩිල්ෂාන් ශතකය ලබා ගන්නවා. ඊට පස්සේ තරඟේ අජන්ත මෙන්ඩිස් 16කට කඩු 6ක් දවා ගන්නවා. ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 145ක් ලබා ගන්නවා. ඒ තරඟේ මතකයි. දසුන් ශානකගේ ගිනිගෙලි සංදර්ශනය. ඔය තමයි තරඟ 4. ඔය තමයි තරඟ 4 වෙච්ච විශේෂම සිද්ධි 4ත් එක්ක. ඒ තරඟ 4ම අමුතු දේවල් වෙලා තියෙනවා. අමුතු දේවල් උනේ. ශතකයක් ලබා ගන්නවා. අජන්ත මෙන්ඩිස් ලකුණු 16ට කඩු 6ක් ලබා ගන්න හොඳම පන්දුව මේ ඒ කාලේ විදිහට කරනවා. ඊට පස්සේ මැක්සෙල් 145 සාර දසුන් ශානගේ ලකුණු 50. ඒ කියන්නේ මේ තරඟ 4ම හොඳ ඩ්‍රාමා තිබ්බ විශාල වාර්තා ප්‍රේක්ෂකයන්ට කිසිම අඩුවක් තිබුණේ නැහැ. අඩුවක් නොතිබ්බ තරඟ 4ක්. ඉතින් ඒ නිසාම තමයි මේ පල්ලේ කැලේ ක්‍රීඩා කරන එක මම හිතන්නේ ශ්‍රී ලංකාවට වාසියක් කියලා. මොකද ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවත් එක්ක පල්ලේ කැලේ තමයි හොඳටම ක්‍රීඩා කරලා තියෙන්නේ. අනිත් එක ශ්‍රී ලංකාව සාපේක්ෂව ගත්තොත් දැන් එංගලන්ත තරඟාවලිය අමතක කරන්න එක පැත්තකින් තිබ්බොත් පල්ලේ කැලේ තමයි ශ්‍රී ලංකාව T20 සමස්තයක් විදිහට ගත්තත් හොඳටම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි
කුසල් මෙන්ඩිස් පිටිකරුවෙක් විදිහට හොඳටම ලකුණු අතර ඉන්නෙත් මේ පල්ලේ කැලේ ක්‍රීඩාංගණේ. කුසල් මෙන්ඩිස් පළමු තරඟ දෙකේදීම ශ්‍රී ලංකාවේ ලකුණු අතර හිටපු පිටිකරුවා පවන් රත්නායක තාමත් හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්ම දැන් පවන් රත්නායක මම ඕමාන තරඟේ ගත්තාම ලකුණු 60ක් ලබා ගන්නවා පන්දු 28කින්. එතකොට ඒ ලකුණු 20 පන්දු 28 ලකුණු 60 ගහපු විදිය ගත්තොත් ලකුණු දෙකේ ඒවා ගොඩක් තිබුණා. ඒ වගේම තමයි එයා ගහපු 4 පාරවල් ගත්තාම ගොඩක් මේ හાર્ඩ් කියන පවර් හිටින් නෙමෙයි අපි දැක්කේ. හරියම බෝලේ හොඳට ටයිම් කරලා හරියට ගැප්ස් වලට පන්දු යොමු කරනවා. ඒකෙන් තමයි 4 පහර එල්ල කරන්නේ. එකම එක 6 පහර එල්ල කරන්නේ මට මතක විදිහට. මම හරිනම් ඒ ඇරෙන්න පවන් රත්නායක තිබ්බේ හරිම ස්මාර්ට් ඉනිං එකක් ගහුවේ. ඩොට් බෝල් 3යි සෙල්ලම් කරලා තිබුණා. බෝ පන්දු 28 ගෙම පන්දු 25කට ලකුණු ලබාගෙන තියෙනවා. දැවිගේ පන්දුවත් එක්ක තමයි ඩොට් බෝල් 20 ඊට කලින් ඩොට් බෝල් දෙකයි සෙල්ලම් කරලා තියෙන්නේ. එතකොට ඒක තමයි මම හිතන්නේ ලංකාව පැත්තෙන් වෙන්න ඕනේ. අර පවර් හිටින් එන්න හැම බෝල්ටම 6 4 හොයනට වඩා පවන් රත්නායක ඉනිම දිහා බැලුවනම් අපේට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සහ ඊට පස්සේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට වනිදු වසරංග අහිමි වෙනවා පළවෙනි තරගෙන් පස්සේ. දෙවන තරගයට ක්‍රීඩා කරන දුෂාන් හේමන්ත අපට ඔහුගෙන් සාර්ථක ප්‍රතිඵලයක් දකින්න හම්බුනේ නැහැ. පළවෙනි ඕමාන තරගයේදී. දැන් තුන්වෙනි තරගයේදී යුරේෂ්ක දැන් දුෂාන් හේමන්ත ඉන්නවා ක්‍රීඩා කරන සූදානම්ෙන්. සහ ජෙෆ්රි වැන්ඩර්සේ ස්කොඩ් එකේ ඉන්නවා. එතකොට අපිට දැන් රිස්ක් එකක් ගන්න බැරි මැච් එකක්. මොකද ඕස්ට්‍රේලියාව අනිවාර්යෙන් මේ තරගයට එන්න ජයග්‍රහණය කරන්න බලාගෙන. මොකද උන් සිම්බාබ්වේ තරගයේ පරාජයටපත් වෙලා උන් දන්නවා. මේ තරගයේ පරාජයටපත් වුණොත් අපිට ආයේ මේ ලෝකුසලාන ඉදිරි ගමනක් සෑහෙන අඩු අවස්ථාවක් තමයි තියෙන ඉදිරි ගමනකට නිරත වෙන්නේ. ඒතකොට ඕස්ට්‍රේලියාව අනිවාර්යෙන්ම මේ වෙලාවේදී තරගයේ ජයග්‍රහණය කරන්න තමන්ගේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම දුෂාන් හේමන්තත් එක්කම මේ තරගයට යනවාද නැත්නම් ෂණික වෙනසකට ගමන් කරනවා? නෑ මම හිතන්නේ වෙනසක් කරන්න ඕනේ කියලා. දැන් දුෂාන් හේමන්ත ඕමාන තරගයේදී එතන පන්දු වර 4ට ලකුණු 45ක් ලබා දෙනවා. නමුත් එක තරගයකින් අපිට පන්දු යන්නෙක් මනින්න බෑ. සාධාරණයි. ඒක ඉතින් එහෙම බැලුවොත් නේපාල තරගයේදී ආදිල් රෂීඩ්ට ලකුණු 42ක් ලබා ගන්නවා පන්දු වර 3කට. නමුත් ආදිල් රෂීඩ් කියන්නේ අදක්ෂ පන්දු යන්නෙක් නෙවෙයි. 2012 අවසන් මහ තරගයේ ලසිත් මාඩිංග ප්‍රහාරයකට ලක් වෙනවා. ඔව්. මතක නම් 2022 ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් එක වනිදු හසරංගත් ඒ වගේම ප්‍රහාරයකට ලක් වෙනවා. නමුත් එක තරගයකින් ඒ වගේ ක්‍රීඩකයෙක්ව මනින්න බෑ. ඉතින් දුෂාන් හේමන්ත මේ මැච් එකේදී ඕවර් 4ට 45ක් ගහලා පොඩ්ඩක් අසාර්ථක වුණාට කවුද දන්නේ ඊළඟ මැච් එකේ විකට්ස් 5ක් ගන්න පුළුවන්. ඔව් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මට එන ප්‍රශ්නේ පෞද්ගලිකව දැන් අපිට මේ වෙලාවේ තව රිස්ක් එකක් ගන්න හැකියාවක් තියෙනවද සහ අපිට රිප්ලේස්මන්ට් එකක් විදියට වෙන්ඩසේව ගේන්න පුළුවන් නේද? වෙන්ඩසේක සාමාන්‍යයෙන් අත්දැකීම් ගත්තොත් එමේ හේමන්තට වඩා වැඩි අත්දැකීම් තියෙනවා. හේමන්තට වඩා අත්දැකීම් තියෙනවා. ඒක සාධාරණයි. නමුත් අපි මේ ක්‍රීඩකයෝ දෙන්නම වනිදු හසරංගත් එක්ක සංසන්දනය නොකළ යුතුයි. අනිවාර්යෙන්ම නොකළ යුතුයි. ඒක මාත් වනිදු හසරංග කියන ක්‍රීඩකයාට ආදේශක නැහැ ලංකාවේ. ආදේශක නැහැ. මේ වෙලාවේ ආදේශක වනිදු හසරංග වෙනුවට වෙනත් මූණක් අපිට ටීම් එකට ගෙනත් දාන්න පුළුවන්. නමුත් වනිදු හසරංග බවුන්ඩරි එක ඇතුළේදී ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන් දෙන ඒ ඉම්පැක්ට් එක දෙන්න බෑ. අනිත් එක තමයි වනිදු හසරංග කණ්ඩායමේ නැහැ කියලා දන්නවා කියන්නේ අනිත් ටීම්ස්. මොකද අපේ ඉන්න විකට් ටේකින් බෝලර් අපේ දැන් වනිදු හසරංග කණ්ඩායමේ නැති වෙනවා කියන්නේ මනුස්සෙක්ට දකුණු අත නැති වෙනවා වගේ. ශ්‍රී ලංකා කණ්ඩායම. එතකොට 20 කණ්ඩායම විශේෂයෙන් මොකද 20 කණ්ඩායම ගත්තාම ශ්‍රී ලංකාවේ අයිකන් ප්ලේයර් වනිදු හසරංග. එතකොට වනිදු හසරංග වටේ තමයි අපේ සම්පූර්ණ ගේම් ප්ලෑන් එක හැදෙන්නේ විශේෂයෙන්ම බෝල් කරද්දි. මොකද එහෙම වුණාම දැන් වනිදු හසරංග තමයි අපේ ලොකුම තුරුම්පුව අපේ අපිට තියෙන ලොකුම ස්ට්‍රෙන්ත් එක. මේ කාඩ් පැක් එක ගත්තොත් තුරුම්පු ආසිය වගේ තමයි වනිදු හසරංග කියන්නේ. එතකොට වනිදු හසරංග නැති අඩුව පුරවන්න එලියෙන් ක්‍රීඩකයෙක් ගෙනාවට ඒ ඉම්පැක්ට් එක දෙන්න බෑ. අමාරුයි. අර පුළුවන් උපරිමය ගන්න පුළුවන්. යම් මට්ටමකට අපිට රිකවර් කරන්න පුළුවන්. නමුත් ඒක වනිදු හසරංගත් එක්ක සංසන්දනය කරන එක සාධාරණ නැහැ. උතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්නවා දඟපන්දරට රිදෙන්න පන්දුවට පාර දෙන්න පුළුවන් ක්‍රීඩකයා. මැක්ස්වෙල් කියන්නේ කොහොමත් අර මැක්ස්වෙල් මේ වෙලාවේ ඉන්නේ අවුට් ඔෆ් ෆෝම් එක. මැක්ස්වෙල් විදිහට මොකද දකින්නේ මම හිතන්නේ මැක්ස්වෙල්ගේ වයසත් එක්ක දැන් ඔහුගේ මේ අවසන් කාලය ගමන් කරන්නේ බොහෝ දුරට මේ පන්දු අර 20 ක්‍රිකට් ලෝක කුසලානේ පස්සේ නැවත වතාවක් මැක්ස්වෙල් අමතක නොකර යුතුයි මැක්ස්වෙල් 2023 ලෝක කුසලානේදී ඇෆ්ගනිස්තාන තරගයේ ලකුණු 200 ලබා ගන්නත් කලින් ඔහු ඒත් අසාර්ථක වෙලා ඒ නිසා මැක්ස්වෙල් කියන ක්‍රීඩකයාව කොයි වෙලාවකට අව탁සිරු කරන්න බෑ. කරන්ට් ෆෝම් එකේ නැහැ කියලා අව탁සිරු කරන්න බෑ. මම කියන්නේ දැන් මැක්ස්වෙල් මම හිතන්නේ ගොඩක් කරන්නේ මේක ඔහුගේ අවසන් පන්දු අර 20 ලෝක කුසලාන තරග කාලේ නිසා මේක බොහෝ දුරට ඔහුගේ අවසන් ඕස්ට්‍රේලියානු තරග කාලේ වෙන්නත් ඉඩ තියෙනවා. හේතුව මැක්ස්වෙල් තමන්ගේ අර අන්තිම කාලෙදී ඔයාගේම කතාව තමයි යුරේෂ් කියන්නේ. ඉතින් මැක්ස්වෙල් කොයි වෙලාවකත් අව탁සිරු කරන්න බෑ. මොකද ඒ වගේ ක්‍රීඩකයන්ට ක්‍රියාත්මක වෙන්න වෙලාවක් නැහැ. සහ යාලගේ ෆෝම් එක කියන එක අපිට එන වෙලාව හිතා ගන්න බෑ. විශේෂයෙන්ම මැක්ස්වෙල් කියන්නේ සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවට දුටු දෙන පහර දෙන ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්ම 2015 ලෝක කුසලානේදී පන්දු 50කදී ශතකයක් වාර්තා කරනවා. ඊට පස්සේ එහෙමම 2016 143ක් ගන්න සහ අවස්ථා ගොඩකදී ශ්‍රී ලංකාවට රිදෙන්න පහර දෙන්න ක්‍රීඩකයෙක් මැක්ස්වෙල්. ඊට පස්සේ මාකස් ටොයින්ස්
මාකස් ටොයිනිස් කියන්නේ ලංකාවට රිදෙන්න ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් සහ මේ වෙලාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මම හිතන ක්‍රීඩකයන් 11 දෙනාම ගත්තොත් එimhe ෆෝම් එකේ ඉන්නවා කියලා මට හිතෙන ක්‍රීඩකයා මාකස් ටොයිනිස්. අනිවාර්යයෙන්ම මොකද කැමරන් ග්‍රීන් ෆෝම් එකේ නෙවෙයි ඉන්නේ. ට්‍රැවිස් හෙඩ් ෆෝම් එකේ නෙවෙයි. ට්‍රැවිස් හෙඩ් ඇෂස් එකේ දොදර ක්‍රීඩා කළා. නමුත් නැවත වතාවක් ට්‍රැවිස් හෙඩ්ගේ ෆෝම් එක බෑල් තියෙන්නේ. ටිම් ඩේවිඩ් ඉන්ජරි එකෙන් පස්සේ ඇවිල්ලා ඉන්නවා. තාමත් ටිම් ඩේවිඩ්ට තමන්ගේ රිද්ම් එක හොයාගන්න අකුණාට ආගෙන සිම්බාබ්වේ තරගයේත් ඔහු අසාර්ථකයි. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වේග පන්දියාවේ බලයන්ී ගත්තට පස්සේ අපි යුරේෂ්ක කලින්ම කිව්වා පැට් කමින්ස් ජොසස් දෙන්නම ආබාධවලක් කරගෙන මිචෙල් ස්ටාක් 20 ෆෝමැට් එකකින් රිටයර් වෙලා හිටියා. ඒතකොට අවුරුදු ගානක් දැනට ඉන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නේතන් එලිස් තමයි අපිට කතා කරන්න ඕන. බෙන් ඩෝෂස් ක්‍රීඩා කරනවා. නමුත් මේ ක්‍රීඩකයෝ දෙන්න අර පැට් කමින්ස් ජොෂ් හේසල්වුඩ් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ දෙන්නගෙන් ලැබෙන ඒ ඉම්පැක්ට් එක මේ වේග පන්දුවන්නන්ගෙන් ලැබෙ ගන්න බෑ. නමුත් නේතන් එලිස්ගේ හොඳ වේරියේෂන් මිශ්‍රණයක් නෝ. හොඳ වේරියේෂන් ගොඩක් තියෙනවා. මොකද ඔහු බිග් බෑෂ් සෑහන්ඩ ක්‍රීඩා කරන IPL ක්‍රීඩා කරන ට 20 අත්දැකීම් සෑහන්ඩ තිර නිසා මේ ඔවුන්ගේ පන්දියයි මේ සාධකේ මට පේන විදිහට මේ ක්‍රීඩාංගන හැසිරීම ශ්‍රී ලංකාවේ තන තීරුව ලැස්ටීම් සෙල ඇඩම් සැම්පා අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මේ පන්දියේ බලන්නේ එක්ස්පෙක්ට් එක වෙන්නේ සැම්පා සාර්ථක වුණොත් උන්ට අනිවාර්යයෙන්ම මොකද ශ්‍රී ලංකාවත් එක්ක බලනකොට ඇඩම් සැම්පා ශ්‍රී ලංකාව එක්ක බොහෝ අවස්ථාවලදී සාර්ථක වෙලා තියෙනවා. ඔව්. ඊට අමතරව දැන් මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ඔහු ඉන්ජර්ඩ් වෙලා ක්‍රීඩා කරන එක අවිනිශ්චිතයි. බොහෝ දුරට ක්‍රීඩා කරන්න නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. එතන ඉතින් මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියාවට නැවත වතාවක් ගමන් කරා. ඒ කියන්නේ මිචෙල් මාෂ් තරඟාවලියේ මහිම වෙන කතන්දරයක් තමයි. ඒ වෙනුවට ස්ටීවන් ස්මිත් කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් ස්ටීව් ස්මිත් තරඟයේ බොහෝ දුරට ක්‍රීඩා කරා. එම ක්‍රීඩා කරොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒක අමතර බූස්ට් එකක් වෙනවා. විශේෂයෙන් ස්ටීවන් ස්මිත් ගැන කතා කරනකොට යුරේෂ්ක අන්තිමට නිවා වෙච්ච බිග් බෑෂ් තරඟාවලියදී සතක දෙකක් ලබා ගන්නවා. සෑහෙන ෆෝම් එකකින් අන්තිම තරඟ ටිකේදී ඔහු විශිෂ්ට විදිහට ක්‍රීඩා කරනවා. අර වෙනම ස්මිත් කෙනෙක් අපි දකිනවා. ගෙනල්ලා තිබ්බා. ක්‍රිකට් ක්‍රීඩා කරපු ස්මිත් නෙමෙයි 20 තරඟවලට එනකොට. වෙනම ස්මිත් කෙනෙක් දකිනවා සහ ස්මිත් කණ්ඩායමට එනවා කියන්නේ ඒක සෑහෙන නායකත්වයේ මොරල් බූස්ට් එකක්. ස්මිත් හම්බෙන්න ඉඩ තියෙනවා. මොකද මිචෙල් මාෂන්ට රීප්ලේස් වෙනින්ද. ඒතකොට ස්මිත් කියන නායකයා ගැන තා යුරේෂ් අපිට කතා කරන්න දෙයක් නැහැ නේ. අර වැලිකඩ දාස් සිද්ධියින්ද ඔහුගේ නායකත්වය ගැන අපිට ගොඩක් දකින්න හම්බුනේ නැහැ. හැබැයි පිටියේ ගොඩාක් තැන්වල තීරණ ගද්දී ස්ටීවන් සෑහෙන වැඩ බලන නායකයෙක් විදිහට ඔහුගේ දවස් ටිකේ ඔහු විශේෂයෙන්ම අලුබඳුන තරඟාවලියත් ඔහු සෑහෙන හොඳට කරනවා. ඒතකොට නායකයෙක් විදිහට ඔහු ගන්න ටැක්ටික්ස් ඔහුගේ තරගයට අවතීර්ණ වෙන විදිහ ඔහුගේ ආක්‍රමණශීලීත්වය මේ සියල්ලම විශිෂ්ටයි ස්ටීවන් ස්මිත්ගේ. ඒතකොට ස්මිත් නායකයෙක් විදිහට සහ පිටිකරුවෙක් විදිහට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වෙලා තරගයේ ක්‍රීඩා කළොත් ඒක ශ්‍රී ලංකාව පැත්තෙන් නම් හොඳ ආරංචියක් නෙවෙයි. ඔව් අනිවාර්යයෙන් හොඳ ආරංචියක් නෙවෙයි. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හොඳ ෆෝම් එකක ඉන්නවා. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අමතර පීඩනයක් දාගන්න ඕනේ කියලා. අනිත් එක මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා කරන විදිහ වෙනසක් කරන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා ටීම් එක දැන් ඉන්න ට්‍රැක් එක හොඳයි. මම මගේ අදහස තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම වුණත් තමන්ගේ උපරිමේ ක්‍රීඩා කරලා මේ තරගයේ ජයග්‍රහණය කරන එකයි වැදගත්ම දේ. අනිවාර්යෙන් මේ කොහොම හරි ජයග්‍රහණයක් තමයි අවශ්‍ය වෙන්නේ. අනිවාර්යෙන්. මොකද ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැන් සිම්බාබ්වේ තරගයේ පරාජය වෙලා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැත්තේ තමයි පීඩනය තියෙන්නේ. අනිවාර්යෙන්. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මේ තරගයේ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න ඕන තරගාවලිය රැඳී ඉන්න. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වැරදිලාවත් මේ තරගයේ පරාජය වුණොත් බොහෝ දුරට ශ්‍රී ලංකාව සිම්බාබ්වේ මැච් එකට වෙන දේ බලාගෙන ඉන්න වෙනවා. එහෙමනම් අයර්ලන්තයේ එක්ක තරගයත් අයර්ලන්තයට සිම්බාබ්වේ පරාජය වෙන්නත් ඕනේ. ඒ වගේ බොහෝම සාධක ගොඩක් ඕස්ට්‍රේලියාව බලාගෙන ඉන්න වෙනවා. ඕස්ට්‍රේලියාව මේ තරගයේ පරාජයටපත් වුණොත් අර බඩුමලු ලෑස්ති කරගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ ගෙදර. අනිවාර්යෙන් බොහෝ දුරට ඕස්ට්‍රේලියාව තරඟාවලින් ඉවත් නැහැ. මොකද සිම්බාබ්වේ දැන් ඉන්න ෆෝම් එකත් එක මම හිතන්නේ අයර්ලන්තයේ එක තරගයේ සිම්බාබ්වේ පරාජය වෙන්න ක්‍රීඩා කරා කියලා. මම හිතන්නේ සිම්බාබ්වේට ඕස්ට්‍රේලියාව පරාජය කරනවා කියන එක සෑහෙන මොරල් බූස්ට් එකක් T20 World Cup එක. කොයි රටේ මොන කන්ඩිෂන් යටතේ ක්‍රීඩා කරත් මේ තනතිරුත් මම හිතන්නේ මේ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට සෑහෙන හොඳට හුරු පුරුදුවක් තියෙනවා. විශේෂයෙන්ම වුන් පහුගිය කාලේ සෑහෙන ශ්‍රී ලංකාවේ වෙලා ක්‍රීඩා කළා. ඒ විතරක් නෙවෙයි අර සිම්බාබ්වේ තනතිරු සහ ශ්‍රී ලංකාවේ තනතිරු අතරත් යම් කිසි සමානකමක් තියෙනවා. ඒතකොට ඒ සියල්ලම පාවිච්චි කරලා සිම්බාබ්වේ මම හිතන්නේ මෙවර තරඟාවලියේ සෑහෙන දුරට ඉදිරියට ගමන් කරන කණ්ඩායමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. මේ පෙන්නන පර්ෆෝමන්ස් එක මොකද ඕමාන තරගයක් විශිෂ්ට විදිහට ජයග්‍රහණය කරන කිසිම ප්‍රශ්නයක් නැතුව ගාලි ඉවර කරනවා කියන්නේ. ඒත් එක්කම දැන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැන් සිම්බාබ්වේ තරගය ගත්තොත් ඔවුන්ට කියන්නේ මුල් පෙළ කඩලු 4 ඉක්මනට දැවි ගියා. ඉතින් අපිට ශ්‍රී ලංකාවට ගන්න පුළුවන් හොඳම දේ තමයි ඕස්ට්‍රේලියාවේ මුල් කඩලු කීපය අපිට ඉක්මනට දවා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දුෂ්මන්ත චමීරට හොඳ සහයෝගයක් ලැබෙනවා පල්ලේ කැලේ තනතිරුවේ. මොකද අපි දකිනවා ප්‍රේමදාස ලංකාවේ අනිත් තනතිරු වලට වඩා වේග පන්දු වලට හොඳ සහයෝගයක් ලැබෙනවා පල්ලේ කැලේ තනතිරුවේ. හොඳ බවුන්ස් එකක් තියෙනවා. ඒක අර මේ හරිම ඊවන් බවුන්ස් එකක් තියෙන පල්ලේ කැලේ. බෝල් එකක් උඩින් යනවා එකක් යටින් යනවා එහෙම නෙමෙයි. හරිම ඊවන් බවුන්ස් එකක් තියෙනවා පල්ලේ කැලේ. දුෂ්මන්ත සමීරට හොඳ සපෝට් එකක් ලැබෙනවා. ඊට අමතරව මතීෂ පතිරන්ටත් ඉතාම හුරු පුරුදු තනතිරුවක් තමයි පල්ලේ කැලේ. වගේම දසුන් ශානකටත් වේග පන්දුවෙන් දෙයක් කරන්න පුළුවන්. පල්ලේ කැලේට එනකොට. ඔය පන්දියේම අංශත් එක්ක බැලුවට පස්සේ මේ විදිහට තමයි කණ්ඩායම් දෙක හැදලා තියෙන්නේ. සහ ඕස්ට්‍රේලියාව පැත්තෙන් අපි දකිනවා පන්දියේ විශේෂයෙන්ම වේග පන්දියේ මේ පැත්තෙන් සෑන් ලොකු අඩුපාඩුවක් තියෙනවා. සහ උන්ට
ඔවුන්ගේ රිදම් එක හරියට හොයාගන්න බැරි වෙලා රිදම් එක ඒකත් ඔස්ට්‍රේලියාවේ ඒ පැත්තේ ලොකු ප්‍රශ්නයක්. දැන් මං වගේ පීඩනයේ තියෙන ඔස්ට්‍රේලියාවට හරි කම්බිනේෂන් එක හදාගන්න ඕන ශ්‍රී ලංකාවේ එක ක්‍රීඩකයක්දී. මොකද සත්කාරකත්වයේ වාසිය අපිට අනිවාර්යෙන්ම තියෙන සපේක්ෂක වාසිය තියෙනවා. ඔස්ට්‍රේලියාවට මේ මැච් එක රිස්ක් ගන්න බෑ. ඔස්ට්‍රේලියාවට කියන්නේ අත්හදා බැලීම් කරන්න බැරි මැච් එකක් මේක. අනිවාර්යෙන්ම උන් ජයග්‍රහණය ජයග්‍රහණය හැර වෙන ඔප්ෂන් එකක් ඔස්ට්‍රේලියාවට නැහැ. මේ තරගේ ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළොත් බැරි වෙලාවත් අපේ කාණ්ඩ සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. ශ්‍රී ලංකාවට මොනොත් ශ්‍රී ලංකාව පැත්තට ආපහු පීඩනය එනවා. ඔය සිම්බාබ්වේ තරගේ පරාජයට පත් වුණොත් එම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ තරගාවලදී මේ ලීඩ් යන්න සිද්ධ වෙනවා මූලික වටේ. අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්න එපා. මොකද අපි ඇත්තටම ශ්‍රී ලංකාව ක්‍රීඩාකයන් තමන්ගේ සත්කාර කරාට ඉතින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන එක තමයි අපේ බලාපොරොත්තුව. සා ලෝක කුසලාන තරගාවල ඉදිරියට ගමන් කරනකොට ඉතින් හැමදාම වගේ දැන් අපි අවුරුදු ගාණක් දිස් දකින්න ශ්‍රී ලංකාව පළවෙනි රටේ ඉවත් වෙනවා. එතකොට පළවෙනි රටේ ඉවත් වෙලා යනකොට අර ප්‍රේක්ෂකයන්ට කිසිම එකක් නැහැ. 2014න් පස්සේ නම් අපිට එච්චරම මිහිරි මතකයක් ඇත්තෙම නැහැ 20 ලෝක කුසලාන තරගාවල. 2014න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම 20 ලෝක කුසලාන තරගාවලක පළවෙනි රටේ ඉස්සරහට ගිහිල්ලත් නැහැ. එතකොට මේක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට හම්බෙන හොඳම chance. මම හිතන්නේ හොඳම අවස්ථාව. මම හිතන්නේ ඔව් අනිවාර්යයෙන්ම හොඳම අවස්ථාව. දෙවෙනි වටේ ඊළඟ වටේට ගමන් කරා. සුපර් 8 වටේට ගිහිල්ලා සුපර් 8 වටේට ගියත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා. අනිවාර්යයෙන්ම හොඳ අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවත් එක්ක තරගය තමයි මම හිතන්නේ මේ තරග වලට කලින් අපිට තියෙන වැදගත්ම තරගය. ඉතින් සිම්බාබ්වේ එක තරගයට යන්න කලින් ඔස්ට්‍රේලියාවත් එක්ක ක්‍රීඩා කරන්නේ මම හිතනවා ගොඩක් හොඳයි කියලා. ඒකත් පල්ලේ කැලේ ක්‍රීඩා කරන එක ඊටත් වඩා හොඳයි කියලා. ඉතින් ඇත්තටම මම හිතනවා ශ්‍රී ලංකාව දැන් ඉන්න ෆෝම් එකත් එක්ක හොඳට ක්‍රීඩා කරයි. අපේ නායකතුමා දසුන් ශානක නැවතත් තමන්ගේ රිද්මය හොයාගෙන තියෙනවා. ඉතින් ඕමානයක ලකුණු 50ක් ලබා ගත්තා. පන්දු 20කලත් එක්ක පන්දු 19කින් තරගාවලියේ වේගවත් මාර්ග ශතකය ලබා ගන්න දසුන් ශානක. කුසල් මෙන්ඩිස් මම හිතන්නේ හොඳ ෆෝම් එකකින් කාලෙකින් දැක්ක පවන් රත්නායක හොඳ පවන් රත්නායක ෆෝම් එකකින් ඒ වගේම තමයි කුසල් පැතුම් තමයි දැන් ෆෝම් එකට එන්න ඕන ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම පැතුම් සාන්න මෙහෙම දෙයක් තියෙනවා පැතුම් නිස්සංක ලකුණු අතරට එන්න ගොඩක් ඉඩ තියෙනවා මොකද පැතුම් නිස්සංක කියන්නේ බිග් ගේම් ප්ලේ කෙනෙක් පැතුම් නිස්සංක ගොඩක් මම දැකලා තියෙන දෙයක් තමයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න ඕන කියන අර වැදගත් කියන වෙලාවට කණ්ඩායම් වලට පැතුම් නිස්සංක හොඳින්ම ක්‍රීඩා කරනවා ඒ නිසා මම විශ්වාස කරනවා පැතුම් නිස්සංක ලකුණු අතරට එයි කියලා. ඔව් තරගය ආරම්භ වෙන්නට කලින් අපිට වැඩසටහන නිමා කරන්න කාල වේලාව වෙවිලා තියෙන නිසා අපේ කාල වේලාව සීමිත වෙන හින්දා යුරේෂ්ක අර හැමදාම අහන අවසන් ප්‍රශ්නේ මම අහන්නම් කාසි වාසි දින්නොත් මොකද පල්ලේ කැලේ කරන්න ඕනේ. මම මගේ මතේ ගෙලින්නද අද ඔයාට කලින්. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඇත්තටම කාසි වාසි දින්නොත් කණ්ඩායම මුලින් පන්දු යවන්න ඕනේ කියන තීරණය තමයි මම නම් ඉන්නේ. ඔස්ට්‍රේලියාව සමග කවුරු ජයග්‍රහණය කරත් මම හිතන්නේ ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරත් කාසියව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරත් මේ කණ්ඩායම් දෙකෙන් කවුරු ජයග්‍රහණය කරත් මම හිතන්නේ මුලින් පන්දු යවන එක වාසියක් වෙයි කියලා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් මුලින් පන්දු යවයි නමුත් මම කියනවා ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නොත් හොඳයි කියලා. ඇයි ඒකට හේතුව? විශේෂයෙන්ම පිටිකරුවෝ ඉන්නවා අපේ හොඳ ෆෝම් එක. ඉතින් මේ පිටිකරුවන්ට ලකුණු සංඛ්‍යාවක් හම්බවන්න වඩා මම කැමති බෝඩ් එකට ලකුණු ටිකක් දාගන්න එක. මොකද ඔස්ට්‍රේලියාව මේ සිම්බාබ්වේ එක ලකුණු 170ක් චේස් කරගන්න අමාරු නෝ. අපිට මුලින් හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාලා හොඳ ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එකක් ක්‍රියේට් කරලා අපිට ඔස්ට්‍රේලියාවේ මුල් කඩලු දෙක තුන ඉක්මනට දවා ගන්න පුළුවන් වුණොත් අපිට ඔස්ට්‍රේලියාව පීඩනයකට ලක් කරන්න පුළුවන් තරගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මට පේන කාරණා තමයි යුරේක්ෂ මේ තරගයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න නම් අපිට එක්ස් ෆැක්ටර් එක විදිහට දවා ගන්න ඕන ක්‍රීඩකයා ට්‍රැවිස් සෙට් ෆෝම් එකේ නෑ. හැබැයි මැක්සෙල් වගේම තමයි ෆෝම් එකට එන වෙලාව අපිට හිතා ගන්න බෑ. එක්ස් ෆැක්ටර්ස් දෙකයි. අනිවාර්යෙන් ග්ලෙන් මැක්සෙල් ට්‍රැවිස් සෙට් ස්ටීවන් ස්මිත් ක්‍රීඩාවත් අනිවාර්යෙන් ස්මිත් කඩුල්ලේ වගේම තමයි පන්දුවට පහර දෙද්දී ඇඩම් සැම්පට කඩු නොදී ක්‍රීඩා කළ යුතුමයි ශ්‍රී ලංකා කණ්ඩායම. මොකද ඇඩම් සැම්ප හැරුණාම වෙන පන්දු කඩු දවා ගන්න කියලා තර්ජනයක් එල්ල කරන්න පුළුවන් කියන පන්දු ගන්නෙක් මම දකින්නේ නැහැ. ඒතකොට ඇඩම් සැම්පයි පන්දු වර 4 යම් කිසි ආකාරයකට ප්‍රවේශම් වෙලා ක්‍රීඩා කරොත් තවත් පන්දු වර 16ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳටම ඉඩ ප්‍රස්තාව දෙනවා මෙතන ක්‍රීඩා කරන්න. ඉතින් මේ සියල්ලත් එක්ක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරොත් තරගයේ ජයග්‍රහණය කළ 2014ට පස්සේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට මූලික වටෙන් එහාට ලෝක කුසලාන තරගාවලියේ ගමන් කරන්න හැකියාව ලැබෙයි. නිසා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද ඒ දේ කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් පළකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අපි බලමු කැංගරුවන්ටද ජයග්‍රහණය සිංහයන්ටද ජයග්‍රහණය ලැබෙන්නේ කියලා. අද තරගය බොහොම තීරණාත්මකයි සහ උණුසුම් තරගයක් බලාපොරොත්තු වෙන්න අපි අදත් ස්පෝර්ට්ස් ටුඩේ ඉතින් මේ ප්‍රී මැච් ඩිස්කෂන් එක අවසන් කරනවා. යුරේක්ෂ ස්තුතියි එකතු වුණාට. අපි බලමු ජයග්‍රහණය කාටද කියලා.